අද අපි කතා කරන්නේ ඇලිසන් වෙතින් ඔයාලට ලබා දීලා තියෙන කෝසස් මොනවද කියලා. ඉතින් ඔයාලගේ දැනුම වැඩි කරගන්න තියෙන හොඳම වෙබ්සයිට් එකක් තමයි මේ ඇලිසන් කියලා කියන්නේ. ඉතින් මේ ඇලිසන් වෙබ්සයිට් එක හරහා ඔයාලට වටිනා කියන සර්ටිෆිකේට් කෝස් රැසක්ම නොමිලේම හදාරන්න පුළුවන් වෙන විදිහට ඔයාලට ලබා දීලා තියෙනවා. අපි බලමු ඔයාලට ලබා දීලා තියෙන සර්ටිෆිකේට්ස් කෝස් මොනවද කියලා. ඉතින් මෙහෙම වෙබ්සයිට් එකට ලොග් වුණාට පස්සේ පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් most popular certificate course මොනවද? ඊට පස්සේ ඔයාලා හදාරන්න ඕන කැටගරි එක යටතේ මොන වගේ certificate course ද තියෙන්නේ? ඊට පස්සේ ඔයාලට ඇලිසන් වෙතින් ලබා දෙන සර්ටිෆිකේට් එක මොන වගේද? යාලා සාම්පල් එකක් ඔයාලට මෙන්න මේ විදිහට පහලින් දාලා තියෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඕන free courses with certificates කියන මෙන්න මේ තැනට. එතනට ගිහිල්ලා open කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ තැනකට අරගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් top certificate courses, ඊට පස්සේ most popular category මොනවද, ඊට පස්සේ certificates course මොනවද, diploma මොනවද, degree මොනවද කියලා. ඊට පස්සේ ඔයා එතනින් ඔයා කැමතිම certificate course එක තෝරගෙන එතන start learning දෙන්න. ඉතින් ඔයාලා start learning දුන්නට පස්සේ ඔයාලව මෙන්න මේ විදිහට login වෙන්න කියලා කියාවි. ඉතින් login වෙන්න නම් ඔයා Google account එක හරහා හරි mail එකයි password එකයි ගහලා හරි ඔයා මෙන්න මේ website එකට log වෙන්න ඕන. ඉතින් පුංචි වෙලාවක් අරගෙන මෙන්න මේ විදිහට ඔයාලා Google account එක හරහා log වෙන්න. ඉතින් මමත් Google account එක හරහා තමයි මෙන්න මේ විදිහට sign in වෙන්නේ. ඊට පස්සේ ඔයාලා ආයෙම මුලටම අරගෙන යනවා. කලින් විදිහටම ඔයාලා පහළට ගියාට පස්සේ ඔයාලට හදාරන්න තියෙන certificate courses ටික බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් උඩ තියෙන search bar එකේ ඔයා කැමති category එකක් search කරන්න. business, ඊට පස්සේ ICT, ඊට පස්සේ economics, ඊට පස්සේ Python ඔය කැමති විදිහට category එකක් ඔයාලට මේ විදිහට select කරගන්න පුළුවන්. මම නම් මෙතනදී ඔයාලට පෙන්වන්න ඕන නිසා HACCP කියන food safety course එකක් තමයි මෙතනින් තෝරගත්තේ. ඉතින් එතන start learning දුන්නට පස්සේ ඔයාව මෙන්න මේ විදිහට learning ඒ certificate course එකේ තියෙන learning outcome මොනවද කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයා පල්ලෙහා තියෙනවා මෙන්න මේ වගේ පොඩි ඇඩ් එකක් එයි. ඔයාලට සර්ටිෆිකේට් කෝස් එක ගන්න ඕන විදිහ, ඊට පස්සේ ඒකට 120ක ඔෆර් එකක් දෙනවා කියලා. ඉතින් කැමති නම් ඔයාලට ඒක ක්ලික් කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඒක ස්කිප් කරලා මෙන්න මෙතන තියෙන පහළ තියෙන next කියන බටන් එක ක්ලික් කරලා ඊළඟ ස්ලයිඩ් එකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි මොඩියුල් එකේ තියෙන පළවෙනි ලෙසන් එකට මෙන්න මේ විදිහට සම්බන්ධ වීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන notes ටික ඔයාලට download කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා එතනින්. එහෙම නැත්නම් ඔයාලට මේකේ තියෙන පාඩම හොඳට කියවලා ඊට පස්සේ එතනින් අවශ්‍ය දෙයක් තියෙනවා note down කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ next button එක click කර ගිහිල්ලා ඊට පස්සේ අවසානයේ හැම පාඩමක් අවසානෙම ඔයාලට පුංචි question එකක් අහනවා. ඉතින් ඒකටත් ඔයා හරි උත්තරේ දීලා submit answer කියලා දුන්නට පස්සේ ඔයාව ඊළඟ lesson එකට අරගෙන යනවා. දෙවෙනි lesson එකට අරගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා හැම වෙලාවෙම next කියන බටන් එක ක්ලික් කර ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඔයාට පොඩ්ඩක් ස්පීඩ් කරලා මේක යවනවා. මොකද මම මේක කියවන්නේ නැහැ. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක ටට්ටක් ගාලා කරගන්න පුළුවන්. මේ විදිහට ඔයා දිගටම කරගෙන යන්න. ඉතින් හැම ලෙසන් එකක් අවසානයේම පොඩි කැක්ෂන් එකක් තියෙන. ඒකට ආන්සර් එක දීලා ඔයා මේ විදිහට අරගෙන ගියාට පස්සේ අවසානයේදී ඔයාට පුළුවන් ඔයාගේ සර්ටිෆිකේට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊ සර්ටිෆිකේට් එකක් විදිහට එහෙම නැත්නම් ඔයාට ගෙදරටම ඔයාට ඒ සර්ටිෆිකේට් එක ඩිලිවර් කර ගැනීම හැකියාවකුත් තියෙනවා. හැබැයි ඇලිසන් වෙතින් ලබා දෙන සමහර සර්ටිෆිකේට් කෝසස් ගොඩක් වෙලාවට ඔයාට ෆ්‍රී ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාවක් නැහැ. මොකද යම්කිසි මුදලක් මේ ඇලිසන් ආයතනයට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඔයාට සර්ටිෆිකේට් එකක් එහෙම නැත්නම් ගෙදරට ගෙන්න ගන්න ඕන නම් ඒ අදාළ මුදල ගෙවුවට පස්සේ ඔයාට පුළුවන් මේ සර්ටිෆිකේට් එක සර්ටිෆිකේට් එක විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් එහෙම නැත්නම් සර්ටිෆිකේට් එක ඔයාලට ගෙදරටම කුරියර් කරගන්න.
ඇලිසන් ආයතනය මගින් ඔයාලට ලබා දීලා තියෙන මේ සර්ටිෆිකේට් කෝසස් වල සර්ටිෆිකේට් එක නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණත් එයාලා විසින් ලබා දීලා තියෙන සර්ටිෆිකේට් කෝසස් ඉතාමත් වටිනවා ඇති කියලා මං හිතනවා. අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.